ආදරෙයි. හෙලෝ මොකද වෙන්නේ? එහෙනම් ඔන්න අද යනවා අනුන්ගේ ලටපට බලන්න Facebook එකේ. තව Instagram එකෙත් අපි බලමු. මොනවාද තියෙන්නේ කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. අවවා වීලුනේ මේ. Abbo aci. Wow. මංක චිටි බබා මං කෑම කනවා. හොඳ? මන්ට කෑම කන්න හොඳද ට්‍රේවිල් එක යන්නේ? හොඳ? පරිස්සමෙන් ඉන්න. ඔයත් කන්න හොඳේ? දුසරණයි. මන්ට කෝල් එකක් ගන්න ඇවිල්ලා හොඳේ? බයිසිකලේ බලන්න යනවා නම් හොඳට වැඩ ටික කරන්න ඕන හරිද? ආදරෙයි. මෙයාගේ මල්ලිට කියනවා වෙන්න බැරිද? මටද චූටි බබා කිව්වේ. හොඳයි. Wow, where's in the carpet? Oh my god, Talagoik, guys! Talagoik! Tagalog! තලගොයෙක්. මොනවාද සුපර් ග්ලූ ගා ගන්නවා? මොඩ ගෑණි. අයියෝ. Pasar akal ya. Pene. මොදයි බලන්ඩාව මගුලක් කාරවා මම ඉස්සලා යනවනේ ආරයාගේ වේට් එකට අර ගෑන ළමයට බෑ දෙන්නම ගියා ආරයා බර වැඩිනේ දැන් මෙහෙම සර් අර ඇවිදගෙන එනවනේ දන්නේ නැහැනේ කට්ටිය ඔව් දන්නේ යනකොට මෙහෙම ඉස්සලා යනවා එකපාර හරිනේ බැරි වෙනවා කට්ටියට අපි දන්නෝ එන්න ඔව් ආයි මෙහෙට එන්න ගියොත් වෙන්නේ ඔව් මාමත් බීම කනවලි මාර්තෝ එපා. If you're feeling like you need a little bit of company, you met me at the perfect time. හම්බෝ ආදරේ කියන්නේම අර්ගපුරුදු නැදුම් පොලක් කොතනින් නතර වෙයිද කියලා කියන්න මොකද ෂා FM ද දන්නේ නෑ ඒක විතරම දන්නේම ඒ පිරිමියන්ඩි විතරමයි ඒ සින්දර් කියන්නේ ඒකමයි අහලා බලමු මේ මොකද්ද වීල් එකක් එනවා විශාල කරදරයක් වුණා නෙමේ. කලින් කියන්නේ පුත්තෝ. අනාතෝ අංකල් කනවා මරාගෙන කනද නෙමේ. බල්ලා මොකද කරන්නේ මොකද්ද? ඒ මොකද්ද?
අයියෝ මොළ සිරිකිත වැඩක්ද මේ යමේ කෙල්ලෝ නම් හරියන්නේ හරියන්නේ රිදම් ගොත්තු නෙමෙයි රයිස් නේ අඩු ආත අම්මනේ රාම රාජා වදින්නට මේ නැවිලා දීලා අර බෝතලේ අරන් දෙන්න අයියෝ කමන්නේ කමක් නැහැ පව් මොනවා වුණොත් අර අම්මා ඒ මොකද මේ ඊ මොකද අඩේ පුදුම මිලිස් විල්ලයා මේකත් das විශ්සේ මගේ වීඩියෝ එකකට කමෙන්ට් එකක් ඇවිල්ලා තිබ්බා ඔටෝ බෙඩ් ෂීට් එක පොරවන ගැජට් එකක් හදන්න කියලා. ඒකත් බලන්නකෝ ඉතින්. මේ බටන් එක ඔබලා ඇඳට ගිහින් ඉඳ ගන්න විතරයි තියෙන්නේ. ඔටෝ නිදි කරවලා බෙඩ් ෂීට් එක පොරවනවා. ඩිසයින් is very human. අම්මට සිරි වෙනවා ඒකේ නිදි කරවන්න කිව්ව තොම්බට අයිනවනේ. මරු ගැජට් තියෙන්නේ. මරු ඕකේ හිදි කරන්න හොබ්බර් ගිවට්ටලා. මේ මොකද්ද? අම්මා අක්කා දෙනවා ෂොට් එක කෝේ අක්කා මේ ඉන්නේ දරුවනි ඉක්මන් කරන්න එපා සෙමින් එන්න අයියෝ දරුවනි අඩේ ඒවට මොනවත් කියලත් බෑ මොනවත් කියන්නේ හැබැයි නෑ ලස්සන සින්දු එක් වතාවක් අගමැතිකම එපයි කියපු පුද්ගලයා මේ සජිත් ප්‍රේමදාසයි කියන එක මම කියන්න කැමතියි 10 වතාවක් මට කිව්වා ඔයාව අගමැති කරන්නම් මං කිව්වා මම පාවා දෙන්නේ නැහැ කියලා 61 වතාවක් මට අගමැතිකම ගන්න කිව්වා 71යි 10යි 61යි 71 වතාවක් මම අගමැතිකම ප්‍රතික්ෂේප කරා 61 වතාවක් 71 වතාවක් 10 වතාවක් 61 වතාවක් 71 වතාවක් 71 වතාවක් අගමැතිකම හදලා දෙනේකනේ තියෙන්නේ. දැන් මහින්ද මහත්තයා කාලේ ගෙවල් දරුවා ලොක්කම හදලා දුන්නානේ. යුද්ධෙන් අවතයින් උදේ හැමෝටම ලක්ෂ 4ක් පදිනවා. අදින්දි කරා සල්ලි දුන්නා. ඈ හොරකම් කරලා මොනවා හරි කරානේ. ඒ මොකද්ද? වීඩියෝ ඔන් කරගෙන භව රෝගෙට උසුවක් සොයනානියා රජ සම්පත හැරදා නික්මී ගියා පාරමී දම් පුරා දොර මර සෙන්නසා බෝධි මූලේ වෙසගේ බුදුනියා අවුලක් නැහැ ඉතින් වරදක් නැහැ මට ඒකේ වරදක් නැහැ ප්‍රශ්නයක් නැහැ ඉතින් වදින කන්නේ තියෙන්නේ අපිට තව එකක් ඉස්කෝලේ කට්ටියගේ ඉස්කෝලේ දන්න කට්ටිය මෙන්ෂන් කරා යන්න
පොට්ටක් කරදුනා ලස්සනයි වව් ලස්සනයි ඉස්කෝලේ දන්න කට්ටිය මෙන්ෂන් එකක් කරගෙන යන්න. ඇත්තටම නියමයි ලස්සනයි. කැමමක් තමයි. ඔන්න එහෙනම් ගයිස් අදට වීඩියෝ එක ඉවරයි. අලුත් වීඩියෝ එකේ හම් වෙනකන් එහෙනම් පරිස්සමින් ඉන්න. එහෙනම් subscribe කරන්න, like කරන්න, comment කරන්න. අඩුපාඩු තියෙනවා. අඩුපාඩු comment එකක් විදිහට දාගෙන එහෙනම් ගිහින් එන්න. ජය වේවා. bye උත්සරයි තෙරුවත් සරයි. bye bye bye. කමසපයි කියලා ආලෙ නොවි මුලාවේ කවුරු එපා කියා මා කාලේ ගෙව්ව අයාලේ